අයිබෝවන් මේ වන විට දිවයින පුරා පවතින්නේ අයහපත් කාලගුණ තත්ත්වයක්. ඊයේ රාත්‍රියේ සිට නොකදවා ඇදහැරෙන මහවැස්සත් එක්ක මේ වනකොට ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට ලක් වෙලා කියලා වාර්තා වෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගන්නවා පමුදි සචේතනා. ඇය මේ වන විට ඉන්නේ අතුරුගිරිය ප්‍රදේශයේ. ඔව් පමුදි. ඔව් චතුරංග මම මේ වන විට රැඳී සිටින්නේ අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිට නොකඩවා ඇදහැරෙන අධික වර්ෂාව නිසා මේ වන විට අතුරුගිරිය ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට වෙලා තියෙනවා කියලා අපිට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන් විදිහට මේ වර්ෂාව ඉදිරි දින කිහිපයේදීත් පවතින්න පුළුවන්. ඒ හේතුවෙන් විශේෂයෙන්ම කැලණි ගංගා නිම්නය ආශ්‍රිතව ඇදහැරෙන අධික වර්ෂාව නිසා කැලණි ගංගා නිම්නයේ සමහර ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් පවතිනවා කියලා තමයි වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන්ම ජනතාවට දැනුම් දෙනවා ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින්න කියලා. ඒ වගේම තමයි ලංකාව පුරා නායාමී අනතුරු සිදුවිය හැකි අනාරක්ෂිත ස්ථාන පිළිබඳවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී සිදු කරලා තියෙනවා. ඔබ ඒ පිළිබඳවත් අනිවාර්යෙන්ම අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි ඔබට නැවත නැවතත් මතක් කර සිටිනවා. ඔව් අද සතියේ දවසක් පමුදි කිව්වා වගේම පාසල් දරුවන් කාර්යාල සේවකයින් ඇතුළු බොහෝ දෙනෙකු මේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් සමග මේ වන විට පීඩාවටපත් වුණා. මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අපි අවධානය යොමු කළහොත් නිර්දදිග මෝසම දිවයින අරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඔව් මේ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අපි අවධානය යොමු කළහොත් නිර්දදිග මෝසම දිවයින අරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ නිර්දදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළදී තවදුරටත් පවතිනු ඇති බව තමයි. ඒ වගේම බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර සහ මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. ඒ වගේම බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර ගාල්ල මාතර මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සඳහන්. ඒ වගේම උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසිවාර කීපයක් අද පස්වරුවේ ඇතිවිය හැකි. ඌව පළාතේත් මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද පස්වරු දෙකෙන් පසු වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා. ඒ වගේම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 35ත් 45ත් අතර තරමක තද සුළං නැති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පවතින අයහපත් කාලගුණයත් සමග කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කීපයක් මේ වන විට ජලයෙන් යට වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. dari marga apa gitu.
කැලණිගඟ නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ඇතැම් ප්‍රදේශවල මේ වන විට ජලගැලීම් තත්ත්වයක් ඇති වී ඇති බවත් වාර්තා වෙනවා. ඒ අනුව කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් ජලයෙන් යට වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. පුවක්පිටිය තුම්මෝදර හන්දිය සීතාවක උද්දිත උද්‍යානය මෙන්ම යටියන්තොට ප්‍රදේශයේ ඇතැම් ස්ථානත් ජලයෙන් යට වෙලා කියලා වාර්තා වෙනවා. මේ අතර බැලුම්මහර කඩුවෙල නවනුවර පාර උඩුපිල ප්‍රදේශයෙන් ජලයෙන් යට වෙලා තිබ්බේ අද උදේ මේ විදිහට. මේ හේතුවෙන් මෙම මාර්ගයේ සැහැල්ලු වාහනවලට බාධා ඇති වී ඇති බවත් අප වාර්තාකරුවන් සඳහන් කරනවා.